වසා දැමූ විවෘත විශ්වවිද්‍යාලය නැවත විවෘත කරන ලෙස ඉල්ලමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට අද විරෝධතාවයක් පැවැත්විනි. මේ සංවිධානය කරනු ලැබුවේ විවෘත විශ්වවිද්‍යාල ශිෂ්‍ය එකමුතුව විසිනි. මෙම විරෝධතා පාගමන විහාර මහා දේවී උද්‍යානයේ අසලින් ආරම්භ විය. අද දවසේ මේ විදිහට UGC ගේ ඉස්සරහට එන්න හේතුනේ පහුගිය 22 වෙනිදා විවෘත විශ්වවිද්‍යාලය වහලා දාන තීරණය කරා. ඒ පරිපාලනයේ තීරණය ගත්තේ කිසිදු සාධාරණ හේතුවකින් තොරව. අපි දිගින් දිගටම ශිෂ්‍යයන්ගේ ගැටලු වලට ශිෂ්‍යයන්ගේ ප්‍රශ්න වලට උත්තර හොයන්න කියලා ඒවට උත්තර හොයන්න අවශ්‍ය මැදිහත් වීම කරන්න කියලා දිගින් දිගටම සාකච්ඡා ඉල්ලුවා. හැබැයි පහුගිය මාස 7ක ඉතිහාසය ගත්තොත් එහෙම ඒ සාකච්ඡා කිසි දෙයක් අපිට දීලා නැහැ. ඒ සාකච්ඡා දෙන්නේ නැතුව ශිෂ්‍යයන්ගේ ප්‍රශ්න වලින් පැනලාගේ පරිපාලනය පහුගිය 22 වෙනිදා අලුත් නීති පද්ධතියක් ගෙනල්ලා මෙන්න මේ නීති පද්ධතිය පිළිගත්තොත් විතරයි අපි ශිෂ්‍යයොත් එක්ක සාකච්ඡා කරන්න කියලා අපිට අලුත් නීති පද්ධතියක් දෙනවා. අපි කියන්නේ නීති දාන්න කලින් ශිෂ්‍යයන්ගේ ගැටලු විසඳන්න ඕනි. ඒතර ශිෂ්‍යයන් ගැටලු විසඳන්නේ නැතුව මොන නීතියෙන්වත් තේරුමක් වෙන්නේ නැහැ. ඒ නිසා අපි පැහැදිලිව කිව්වා ඔය නීති පස්සේ අපි කතා කරමු. ඉස්සෙල්ලා ගැටලු විසඳලා ඉන්න කියලා. ඒතර ඒකට දුන්න උත්තරේ තමයි විශ්වවිද්‍යාල දින නියමයකින් තොරව වහලා දාපු එක. විශ්වවිද්‍යාල දින නියමයකින් තොරව වහලා අදට දින 13ක් වෙනවා. දැන් කියනවා ලබන මාසේ මේ පෙබරවාරි මාසයේ 26 වෙනිදාට අරින්නන්ලු. අද දවසේ සාකච්ඡාවක් දෙන්නම් කියලා තියෙනවා. ඒ සාකච්ඡාව නෙමෙයි අපි ඉල්ල විසඳුම. කමක් නැහැ අපි සාකච්ඡාව ලෑස්ති. ඒ සාකච්ඡාවෙන් බලාපොරොත්තු වෙන්නේ ආයෙත් මේක මගහරින එකක් නෙමෙයි නිසි විසඳුම් හොයන එකක්. විවෘත විශ්වවිද්‍යාල ශිෂ්‍ය එකමුතුව මගින් සංවිධානය කරන ලබන පාගමන මේ වන විට අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉදිරිපිට රැස් සිටිනවා. ඔවුන් මේ වන විට බිම ඉඳගෙන සිටින බවක් තමයි දක්නට ලැබෙන්නේ. මේට හේතුව වන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ සභාපතිවරයා තවමත් පැමිණ නැති බවයි. නමුත් මෙහි කැඳවුම්කරු හා තවත් සිසුන් කිහිප දෙනෙක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව තුළට කැඳවාගෙන මේ වන විට එහි සාකච්ඡාවක් කෙරෙමින් පවතිනවා. තවමත් සිසුන් මෙහි රැඳී සිටින්නේ එහි ප්‍රතිඵලය කුමක්දයි දැන ගැනීම සඳහා. මම විමර්ශනා සමරකෝන් ශ්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලය වෙනුවෙන් ටවුන් හෝල් සිට